දරා ගන්න පුරුදු වෙන්න. ඒකට නෙමේ ධර්මයක් තියෙන්නේ. අපි දරාගෙන ඉන්නේ මොකෙන්? ධර්මයෙන්. දුක් විඳින අපිට සැප විඳින්න වෙයි, සැප විඳින අපිට දුක් විඳින්න වෙයි. ජීවිතේ දවසක් එනවා මරණානුස්සති කමඨහං දේශනාවේ බුදුහාමුදුරුවෝ උගන්වනවා. ඔය මේ ඉඳගෙන ඉන්න විදිහට නෙමෙයි සමහර විට හෙට ඉන්න වෙන්නේ. ඒ හින්දා දරා ගන්න පුරුදු වෙන්න. අර මතකද දැන් අවුරුදු 2ක් විතර ඇති දක්ෂ ව්‍යාපාරිකයෙක් තාත්තා කෙනෙක් කෝටි ගාණක බිස්නස් එකකට එළියට බැස්සා. බහිනකොට ගෙදර හිටපු පොඩි එකා ගල් කැටයක්